මං හිතන්නේ මෑතකදී ලංකාවට විශාල ලෙස කීර්තියක් ගේන. තාම කිරුළ පැලැන්දුවේ නැතත් ඒක පැලැන්දුව හා සමාන ලෙස ශ්‍රී ලංකාවට ගරුත්වයක් ශ්‍රී ලංකාව Talk with Tarindu by Tarindu Welhenage Productions. අපි තේකන අපි ගරු කරන චරිතයක් අපි ආදරය කරන චරිතයක් අද ඇවිල්ලා තියෙනවා දේවි කුස්ම චිත්‍රපටය නරඹන්න. දැන් අද ෆිල්ම් එක බලුවා. ෆිල්ම් එක හොඳයිද කොහොමද? ෆිල්ම් එක මම හිතන්නේ කියන්න බැරි තරම් තාමත්ම උසස් ගණයේ විශිෂ්ට නිර්මාණයක්. ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාට මම ස්තුතිවන්ත වෙනවා වගේම මේ අවස්ථාවේදී ජානකීටත් ස්තුතිවන්ත වෙන්න ඕනේ සහ ලයිකා ආයතනයට. මොකද ලයිකා ප්‍රොඩක්ෂන් හරහා වැටිච්ච සිනමා කර්මාන්තය නගා සිටවීමට කරන මේ විශිෂ්ට නිර්මාණ ගැන බලනකොට මට හිටපු සිනමාකරුවෙක් හැටියට ඉතාමත්ම සතුටුයි. ඇත්තම කතා කරනවා නම් මේකේ සෙට් එකද මේක ඓතිහාසික කතාවක් නිර්මාණය කිරීම ලේසි නෑ. පසුබිම සකස් කරන්න, සෙට්ස් සකස් කරන්න, ඒ වගේම කොස්ටියුම්ස්, ඒ වගේම තමයි රංගපෑම්. මම හිතන්නේ උදාරි හේමාල්ගේ රංගපෑම් ගත්තම හිතන්නේ මේ අලුත් පරම්පරාවේ අග්‍රගණයේ නළුවෙක් හේමල් රණසිංහ කියන මම ගොඩක් ආදරය කරන නළුවෙක්. ඒ වගේම තමයි උදාරි. ඉතින් මේ දෙන්නගේ රංගපෑම් සහ අනිකුත් සියලුම රංගන ශිල්පීන්ගේ රංගපෑම් ගත්තම මම හිතන්නේ අධ්‍යක්ෂකතුමා එයව හරියට හසුරලා තියෙනවා. ඓතිහාසික නිර්මාණයක් බවට ඒක සාමාන්‍ය ඓතිහාසික චිත්‍රපටි කරලා තියෙනවා අපි. නමුත් අපිට අඩුපාඩු ගොඩක් ඒවලා අපි දකිනවා. මේකේ හැම අඩුපාඩු දකින්නේ නැහැ. මේකේ හැම දෙයක්ම ඉතාමත්ම විශිෂ්ට ලෙස කරලා තියෙනවා. ඒ නිසා මම හිතනවා ප්‍රේක්ෂකින්ට මුළු ලංකාවටම ඉදිරියේදී බලාපොරොත්තු තැබිය හැකි තැනකට මේ නිර්මාණය ගෙනත් තියෙනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. තව එක ප්‍රශ්නයක් කරනවා. දැන් මේ දවස්වල අපි දකිනවා දැන් විශේෂයෙන් ඔබතුමිය ලෝක විභාග රූ රැජිනක්. දැන් මේ දවස්වල අනුදි ගැන සෑහෙන කතා බහ ලක් වෙනවා. මේ රටක් බලාපොරොත්තු වෙන අය කිරෝ ජයග්‍රහණය කරાવી කියලා. ඇය ගැන සහ මොකද කියන්නේ ඔබතුමිය? මම අනුදිගේ හැම එකක්ම මගේ Facebook එකේ ෂෙයා කරනවා. ෂෙයා කළ ගොඩ දිනකොට කියනවා වෝට් කරන්න තියෙනවට වෝට් කරන්න පුළුවන් තරම් අපි යාට ප්‍රසිද්ධිය ලබා දෙන්න ඕනේ. මම හිතන්නේ මෑතකදී ලංකාවට විශාල ලෙස කීර්තියක් ගේන. තාම කිරුළ පැලැන්දුවේ නැතත් ඒක පැලැන්දුව හා සමාන ලෙස ශ්‍රී ලංකාවට ගරුත්වයක් ශ්‍රී ලංකාව මම හිතන්නේ ලෝක සිතියේම උඩ තියන්න පුළුවන් තැනකට ගෙනියන්න පුළුවන් ලස්සන රුමත් බුද්ධිමත් ශක්තිමත් කාන්තාවක් ඇරියට මම අනුදිව දකිනවා. මම හරි සන්තෝෂයි. වසර ගණනාවකට පස්සේ මේ වාගේ විශේෂම මිස් වර්ල්ඩ් එක ගත්තාම මිස් වර්ල්ඩ් එකකට ඉදිරිපත් වෙච්ච මෑතකදී යම්කිසි අවධානයකට යොමු වෙච්ච ඒ ශක්තිමත් පෞරුෂත්වයක් තියෙන කෙනෙක් හැටියට මම අනුදිර සුබ පතනවා. මම හිතනවා ඇයට කිරුළ ගන්න පුළුවන් කියලා. ඒ කිරුළ ලබා ගැනීමේ හැකියාව ශක්තිය ඒ හැම පසුබිමක්ම වපසරියක්ම ඇයට තියෙනවා. ඒ නිසා මම විශ්වාස කරන ඇයට දෙන්නට පුළුවන් කියලා මම ඇයට සුබ පතනවා. ඔබ ඉතාමත්ම නිහතමානී රැජිනක් අපිට එක තියෙන ඔබතුමේ කතාවේ එන බොහොම සදාවට එන. බොහොම ස්තුතියි. ඔයාගේ බිස්නස් එක ඔයාගේ ඉවෙන්ට් එක ප්‍රමෝට් කරගන්න වීඩියෝ එකක් කරගන්න අපිට කතා කරන්න 076 802 25 88 මම තරිදු වෙල්හෙනගේ